සුබ දවසක් වේවා ඔයාලට. ඔන්න ඉතින් අද වම්බටු තෙම්පරාදුවක් කරගන්න විදිහ කියලා දෙන්න තමයි ආවේ. වැඩට යනකොට බත් එකට අරගෙන යන්න වගේම ට්‍රිප් එකක් යද්දී අපිට කල් තියාගන්න පුළුවන් විදිහට තමයි අද මම මේ වම්බටු එක හදන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු මේ වම්බටු තෙම්පරාදු එක කරගන්නේ කොහොමද කියලා. වම්බටු ටික සිහින්ම කපාගෙන කහකුරු ටිකක් සහ ලුණු ටිකක් දාලා මම ඒක සීසන් වෙන්න පැත්තකින් තිබ්බා. භාජනයක් ලිපෙන් තියාගෙන තෙල් ටිකක් දාගන්නවා. මං කපාගත්ත සුදු ලුණු ටිකක් මේ තෙල් එක රත් වෙනකොටම දාගන්නවා. සුදු ලුණු ටිකක් බැදීගෙන එනකොටම තමයි කපාගත් අමු මිරිස් ටික මම එකතු කරගන්නේ. ඒ වගේම රම්පේ කරපිංච ටිකකුත් එකතු කරගන්නවා. දැන් නම් ඉතින් ඇත්තටම හරිම සුවඳක් එන්නේ. කපාගත්ත ලුණු ටිකත් එකතු කරගෙන මම මේක තෙලෙන් ටිකක් වෙලා බැද ගන්නවා. පොඩි ප්‍රමාණයේ තක්කාලි ගෙඩි දෙකක් තමයි මම අරගත්තේ. මේ තක්කාලි ටිකත් එකතු කරගෙන කෑලි මිරිස් තේ හැඳි දෙකකුත් කහ ටිකක් සහ ලුණු ටිකකුත් මම එකතු කරගන්නවා. මේ සියල්ලම හොඳින් කලවම් කරගෙන මම කලින් කපාගෙන කහ සහ ලුණු දාලා සීසන් කරගත් වම්බටු ටික එකතු කරගන්න ඕනේ. මේ විදියට හොඳින් කලවම් කරගෙන විනාඩියක් විතර තෙලෙන් බැද ගන්න ඕන. මෙන්න මේ වෙලාවේදී තමයි මම තුන පහ කුඩු ටිකක් එකතු කරගන්නේ. තුන පහ කුඩු එකතු කරගෙන වතුර ටිකක් එකතු කරගෙන මේ විදියට හොඳින් කලවම් කරගෙන අඩු ගින්දරෙන් අපි මේක උයාගමු. මේ තියෙන්නේ විනාඩි 5කට විතර පස්සේ. වම්බටු තැම්බිලා මදි නිසා තව ටිකක් අපි තම්බ ගමු. නැවතත් මම මේක පියනකින් වහලා තව ටික වෙලාවක් තම්බ ගන්නවා. මේ තියෙන තවත් විනාඩි 2කට පස්සේ තව ටික වෙලාවක් අපි මේක වහලා තම්බ ගමු. මේ තියෙන මේ වම්බටු එකේ හරිම පදම හරිම රස පාටකට ඇවිල්ලා තියෙනවා අපේ වම්බටු එක. දැන් මම ලිප ඕෆ් කරලා ඒ රස්නෙටම තව විනාඩියක් විතර තියාගන්නවා ලිපෙන්. වම්බටු නරක් නොවි තියාගන්න නම් ඔයාලත් මේ විදියට හදලා බලන්න. අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් ගෙහින් එන්නම්. මගේ වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.